ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. මම ජයත ටීවී නාලිකාවෙන් නැවතත් ඔබ මදන්න. මම මීට කලින් වීඩියෝ එකකට දැනුම්දීමක් කරේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන පුද්ගලයන් ඇබ්බැහි වෙන්නේ කොහොමද කියලා ඔයාලට මම කියලා. ඊට මම අද වීඩියෝ එකෙන් කෙටි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ ඇබ්බැහි වෙන පුද්ගලයා කොහොමද අඳුනගන්නේ කියලා. හරිම ලේසි. ඔබට අඳුනගන්න හරිය මේ පුද්ගලයා ගැන හොඳ නිරීක්ෂණයක් කරොත් හඳුනා ගැනීම බොහොම පහසුයි. ඒකට හේතුව තමයි මේව මද්ද්‍රව්‍ය ඇබ්බැහි මොකද තරුණ පිළිද නැත්නම් වැඩි පිළිසක් ඉන්න සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයන් බොහොම අපිරිසිදුව තමයි ඉන්නේ. මනෙන් ඇඳුම්වත් සෝදන්නේ කොණ්ඩ තීරන්නේ උල කපන්නේ ෂෝට් එකක් නැත්නම් ටී-ෂර්ට් එකක් දාන්නේ දවසම ෆෝන් එකට ඇඳට වෙලා මොකද තමයි මේ කටේ ඉන්නේ. ඒකට කතා බහ කරන්නේ කෑම වුණාවක් නෑ. මේ මද්ද්‍රව්‍ය විශේෂයෙන් අයිස් මද්ද්‍රව්‍ය ගත්තාම දවස් දෙක තුනක් වුණා කෑම නොකා ඉන්න පුළුවන්. එක දිගට වැඩ කරන්නත් පුළුවන්. ඒකින්ද ඒවත් එක හේතු ලක්ෂණ වෙනවා. ඊට අමතරව උඹලා පුළුවන් නම් මේ මොන්නේ උන්තර ගෑවතන එක නිදා ගන්න තැන ඇඳගත්තොත් එම ඒ ඇඳේ තියෙන බොහොම අපිරිසිදු වෙන්න සේදි පැත්තට විසි කරලා පිළිවෙලක් නෑ. ඇඳේ ජෙස්සිට් එක පිළිවෙල හරි ගස්සලා එහෙම නෑ. ඒ ගලු තැන් වල ඒ තැන් වල විසි කරලා තමයි තියෙන්නේ. ඊට අමතරව මද්ද්‍රව්‍යට බාධාද ගත්තාම ඇඳක මෙට්ට පොඩ්ඩක් උස්සලා බලුවොත් ඔබට දැනගන්න බලා ගන්න පුළුවන්. හොඳටම තේරෙන දෙයක් තමයි අපිරිසිදුව ඉන්න වගේම උන්ගේ ඇඳන් මෙට්ට යට තියෙනවා ලයිටර්. පාවිච්චි කරන ලයිටර් තියෙන. ඒ ලයිටර් උඩින් කඩලා කෑල් හැමෝම ලයිටර් 4ක් 5ක් 6ක් වගේ තියෙන්න පුළුවන්. ඊට අමතරව කඩදාසි කාඩ් වල හොඳ දිග බට 30 ඇතුළේ හිදුරක් තියෙන බට ඊළඟට අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන විශේෂයෙන්ම ඒක අනිවාර්යයෙන්ම තියෙන ඒ පුද්ගලයා ගාව අපේ ෆිලමන්ට් බල්බ් එක තියෙන. ඒ බල්බ් එකේ වීදුරු කෑල්ලක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔය පොඩ්ඩක් හොයලා බලන්න. ඔය පුද්ගලෙක් දැක්කම කියන්න පුළුවන් අපිරිසිදුව ඉන්නේ. කාමරයට ගියොත් ඔහුගේ නිදිහානේ ඔය මේ හැමතැනම තියෙන ඉතා අපිරිසිදු භාවයක් තමයි තියෙන්නේ. ඔන්න ලක්ෂණයෙන් හඳුනා ගන්න පුළුවන් ඔබේ කවුරු ඥාතියෙක් දරුවෙක් ඇබ්බැහි වෙලා නම් හොඳම ලක්ෂණ තමයි මම ඔබට කියලා දුන්නේ. ඉදිරියේදී තවත් වීඩියෝ ඔබට ගේන්න බලාපොරොත්තු වෙන. සියලුම දෙනාට බොහොම ස්තුතියි. වීඩියෝ හොඳ නම් ලයික් එකක් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට.